ආයුබෝවන්. ඔබ මේ එක්ව සිටින්නේ සසර මාධ්‍යකගේ ගෙනෙන සුභාසර උදෑසන පුවත් විකාශය සමගයි. පුවත් සංස්කරණය යන්සිලු නිත්මල් ඉදිරිපත් කිරීම දිනාගියු දම්සා. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ වැලිගම පංචාලීය විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු කණ්ඩායමක් අප විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල් සිසුන් පුහුණු කිරීමේ වැඩසටහන. වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියෙන් අප විද්‍යාලයට විශිෂ්ට ජයක්. පහ ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඊයේ දින විශේෂ සම්මන්ත්‍රණයක්. දැන් පුවත් සවිස්තරාත්මකව. පසුගිය දින අප විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ වැලිගම පංචාලි විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු 4-5 ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමක් සහභාගී විය. එහිදී විද්‍යාලයේ නිරීක්ෂණ කටයුතු වල යෙදීමෙන් පසුව ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ වැලිගම පංචාලි විද්‍යාලයේ විදුහල්පතිතුමිය අප මාධ්‍යකගේ හමුවේ මෙසේ අදහස් පළ කෙරිණි. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ මමත් මගේ ආචාර්ය මණ්ඩලයත් නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරු කීප දෙනෙකුත් අද අපි නිරීක්ෂණය කරන්නට ආවේ ගොඩගම සුභාරති විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ S5 සංකල්පය සහ ඵලදායිතා සංකල්පය සම්බන්ධව. ඉතින් අපේ ඉස්කෝලේට ආවට පස්සේ තමයි අපි දැක්කගත්තේ 5S වලට එහා ගියපු ඵලදායිතාවට එහා ගියපු ඊටාම අලංකාර මනරම් ඉස්කෝලයක් වගේම අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලිය සහ විෂය බාහිර හා ක්‍රීඩා මේ සියලුම අංග වලින් සමන්විත ඊටාම ලස්සන ප්‍රාථමික පාසලක් සහ එතනින් එහාට ගිහිල්ලා 6න් උඩ ද්විතීය පාසලක් මේ පාසල් මේ වෙනකොට ගොඩගම නගරයේ නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ගොඩගම නගරයේ මූලික කරගෙන මේ වගේ ලස්සන පාසලක් අධ්‍යාපනයේ සහ අනිකුත් ක්‍රියාකාරකම් වලට ප්‍රමුඛ කරගත්ත පාසලක් හැමෝගෙම සිත් ඇදගත්ත පාසලක් නිර්මාණය වී තිබීම අපට සතුටක්. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ අපිට මේ ඵලදායිතා මේ වැඩසැලැස්ම පාසලේ ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය මේවා නැරඹීම අපට උචිතයි කියලා අපිට හිතුණා. මොකද අපිට නැති අපි නොදන්න බොහෝ දේවල් මේ පාසල් තුල බෙස්ට් ප්‍රැක්ටිසස් විදියට. ඒ කියන්නේ විශිෂ්ට විවහාර විදියට තියෙනවා. එතකොට මෙන්න මේ ගොඩගම සුභාරතියේ තියෙන විශිෂ්ට විවහාර ටික දැක බලාගෙන අපටත් ආදේශ කළ හැකි විශිෂ්ට විවහාර යොදා ගැනීම කියන අරමුණෙන් තමයි අද අපි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒ නිසා අපි දන්නවා විදුහල්පතිතුමා මජිල මහත්මයාගේ නායකත්වයෙන් නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුන්ගේ මෙහෙවීම සහ පන්තිභාර ගුරුවරයා දක්වා හැම කෙනෙකුගේම ඕනෑකම උනන්දුව කැපවීම ලෙන්ගදුකම එකම ඉලක්කයක් කරා යන දෙයි. හැමෝම එකම ඉලක්කයක් කරා යන්නේ එකම දැක්මක් එකම මෙහෙවරක් එක ගමන් කරන්නේ. මෙවැනි පාසල් හෝමාගම කලාපයේ පුරාවටම තියෙනවා නම් අපිට හරි සතුටක් කියලා අපි හිතන්නේ. ඉතින් ඒ නිසා මේක ආදර්ශ පාසලක් හෝමගම කලාපයට නෙමෙයි සමස්ත ශ්‍රී ලංකාවටම සමස්ත කොළඹ දිස්ත්‍රික්කයටම අපි වගේ ප්‍රධාන ජාතික පාසල් වලට මේ සේරටම ආදර්ශ පාසලක් විදියට අපිට මේ පාසල දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා සුබ පතනවා ඉදිරියටත් සුභාරති විද්‍යාලය දිනෙන් දින බැබලෙන්නට විදුහල්පතිතුමාගේ නායකත්වයෙන්. අපි ආවේ ගාල්ල ප්‍රදේශයේ ඉඳලා. ගා පාංචාලීය ප්‍රාථමික විද්‍යාලයෙන්. ඉතින් 4-5 ශ්‍රේණි දරුවන්ගේ අධ්‍යාපන චාරිකාව විදිහට තමයි අද අපි සුභාරති විද්‍යාලයට ගොඩ වෙන්න තීරණය කරේ. ඉතින් ඇත්තටම අපේ පළවෙනි නැරඹුම් මධ්‍යස්ථානය උනේ සුභාරති විද්‍යාලය. මම හිතන්නේ ඒක අපි ඇත්තටම ගත්ත හොඳ තීරණයක්. එතකොට සුභාරති විද්‍යාලය ගැන කතා කරද්දී ඒ නියමුවාණන් ඒ විදුහල්පතිතුමන් ඉතා නිර්මාණශීලීව මේ පාසල් භූමිය හරි ලස්සනට ඵලදායීව නිමවුම් කරගෙන යනවා. ඉතින් ඇත්තටම සතුටුයි දැක්කහම. මොකද අධ්‍යතනීය අධ්‍යාපනයට අවශ්‍ය වන්නේ පොතපතේ දැනුම විතරක් නෙමෙයි ආකල්පමය සංවර්ධනය සංයමය ඒ හැමදේමත් එක්ක දරු පරපුරක් බිහි කරනවා කියන්නේ හරි අපහසු කාර්යයක් අධ්‍යතනයේ කාලයත් සමග. ඒත් එතුමාගේ ඒ ගුරු පවතුන් එතකොට ඒ කාර්ය මණ්ඩලය එතුමන්ගේ නව අදහස් වලට බොහොම ශක්තියක් වෙලා ඔවුන්ට දිරි දෙනවා ඔහුට දිරි දෙනවා. ඒ වගේම ඒ හැමදෙනාගේම සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට අපි මේ දරුවෝ මේ පාසල් භූමිය මේ අලංකාරවත් අධ්‍යාපනික වටපිටාව ඉතා සුවිශේෂී විශිෂ්ට ව්‍යවහාරයක් විදියටම දකිනවා. විදුහල්පතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට මේ පාසල තව තවත් දියුණු කරන්නට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරන ගමන්ම අද අප පාසලේ ආපු දෙමාපියන්ට දරුවන්ට සහ ගුරුවරුන්ට ඒ විශාල ආකල්පමය වෙනසක් ඇති කරන්නට ඔබ පාසලේ මේ විශිෂ්ට බව ඇත්තටම ඉවහල් වුණා. ඒ සම්බන්ධයෙන් සුභාරති විද්‍යාලයේ විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට නොයෙක් විදියෙන් උදව් උපකාර කරේ දරුවන් සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිට අද ලස්සන දවසක නැරඹුමක් ලබා දීම සම්බන්ධව.
බස්නාහිර පළාත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ටේක් කෙයා නමින් පාසල් සිසුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඊයේ දිනේදී පාදුක්ක සිරිපිරතන මධ්‍ය මහාවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ අනුව මෙම වැඩසටහන සඳහා හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූ අතර හෝමාගම කලාපයේ රිය නියාමක කමිටුවට සම්බන්ධ පාසල් සිසුන් 500ක් පමණ මෙම වැඩසටහනට සහභාගී විය. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙහෙ වූ මෙම වැඩසටහනේ මාධ්‍ය අනුග්‍රහය ස්වාධීන රූපවාහිනී ආයතනය මගින් සිදු කරන ලදී. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙ වූ වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේදී හිඹුටාන එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලය සහ කොට්ටාව ධර්මපාල විද්‍යාලය පරදවා අප විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම විශිෂ්ට ජයක් අත් කරගෙන දෙවන වටයට සුදුසුකම් ලබා සිටී. එසේම වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරඟ ලබන සතියේ ආරම්භ වන බව ක්‍රීඩාංශය විසින් දන්වා සිටී. සෙලින්කෝ ඉන්ෂුරන්ස් ආයතනයේ අනුග්‍රහයෙන් 5 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයක් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී ඊයේ දින පැවැත්විණි. අද දිනට නියමිත පුවත්මින් සමාප්තයි. ඔබ සැමට සුබ දවසක්.